අද අපි කතා කරමු කොහොමද වෙලාව සාර්ථක විදිහට මැනේජ් කරගන්න කියලා. වෙලාව මැනේජ් කරගන්න ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕන පළවෙනි දේ තමයි වෙලාව කියන එක අපිට මැනේජ් කරන්න බැරි දෙයක් කියලා. අපි හැමෝටම තියෙන්නේ දවසට පැය 24යිනේ. ඉතින් අපි උත්සාහ කරන්න ඕන මේ පැය 24ට ගැලපෙන්න අපේ වැඩ ටික හරියට මැනේජ් කරගන්න. ඔයාගේ වැඩ ටික මැනේජ් කරන්න ඉස්සෙල්ලා ඔයා කරන්න ඕන වැඩ ටික ලිස්ට් එකක් විදියට ලියා ගන්න. මෙහෙම ලියනකොට ඔටෝමැටිකලි ඔයා කරන්න ඕන වැඩ ටික ඔයාගේ ඔළුවට යනවා. ලිස්ට් එක ලියාගත්තට පස්සේ මොන වැඩේ මොන වෙලාවටද කරන්න ඕන කියන එක ඔයාම තීරණය කරන්න. මේක ඔයාගේ එනර්ජි ලෙවල් එක අනුව ඔයාට ඩිසයිඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ලයිෆ් එකේ වෙනස් කරන්න බැරි දේවල් තියෙනවා නම් මේ ලිස්ට් එක ඩිසයින් කරගන්න ඕන අන්න ඒ දේවල් වටේ. උදාහරණයක් විදිහට ඔයාට හැමදාම වැඩට යන්න හරි ඉස්කෝලේ යන්න හරි වස් එකක් හරි කෝච්චියක් හරි ගන්න වෙනවා නම් අන්න ඒ වෙලාවට ඔයාට මහලක වැඩක් කරන්න බෑනේ. හැබැයි ඔයාට මේ වෙලාවට පොතක් කියවන්න වගේ වැඩක් එහෙම නැත්නම් වීඩියෝ එකක් බලලා මොනවා හරි ඉගෙන ගන්නවා වගේ වැඩකට යොදවන්න පුළුවන්. ඊළඟට කරන්න ඕන වැඩවලට ලිමිට් එකක් දාගන්න එක. ඔයාගේ පාඩම් කරන වැඩ, වීඩියෝ හදන වැඩ, සින්දු හදන වැඩ, පොතක් ලියන්න ආස නම් ඒ දේවල් සේරම වැඩවලට හිතාමතාම ඩෙඩ්ලයින් එකක් දාගත්තොත් ඒ වැඩ හිතනවට වඩා ඉක්මනින් කරලා වෙලාව ගොඩාක් ඔයාට ඉතුරු කරගන්න පුළුවන්. අන්තිමට ඔයා කරන්න ඕන මොන වැඩේටද ફોකස් කරන්න කියලා තීරණය කරන එක. එන ෆෝන් කෝල්ස් වලට ආන්සර් කරන්න ගත්තාම දකින නොටිෆිකේෂන් එක ටැප් කරන්න ගියොත් දන්නේම නැතුව ඔයා තේරුමක් නැති වැඩවලට ගොඩාක් කාලය යොමු කරලා. ඔයා වැඩක් කරන්න ඉස්සෙල්ලා හැම තිස්සෙම මේ විදිහට පොඩ්ඩක් හිතලා බැලුවොත් දන්නේම නැතුව ඔයාගේ වැඩ ලිස්ට් එකෙන් සෑහෙන කොටසක් ඔයාට කරගන්න පුළුවන්. ඉතින් අපි වෙනස් වෙමු. ලෝකය ඉබේටම වෙනස් වෙයි. සුබ දවසක්.